ඉතින් කොහොමද ඔයාලට රසලෝකයේ විත්තමා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ගොඩාක් රසවත් chicken devel එකක්. ඉතින් මේ chicken devel එක ඔයාලට ඕනෙම විශේෂ අවස්ථාවකට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඕනෙම බතක් එක්ක රසටම කන්න පුළුවන් devel එකක්. ඒ වගේම තමයි බයිට් එකට උනත් මේ විදිහට chicken devel එක හදලා හරිම රසයි. ඉතින් මේ හදන chicken devel එකේ විශේෂම දේ තමයි මේක හදාගන්න ගැඹුරු තෙලේ දාලා බැද ගන්න ඕනෙ වෙන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් මේ devel එක හදාගන්නවට තෙල් ගොඩක් යන්නෙත් නැහැ. එහෙනම් අපි දැන් බලමු මේ chicken devel එක රසටම හදාගන්නේ කොහොමද මොනවද ඕන කරන්න කියලා. මෙතන මම chicken gram 500ක් අරගෙන තිනවා. ගොඩක් පොඩි කෑලිත් නැතුව ලොකුවටත් නැතුව මේ වගේ ප්‍රමාණයට කපාගෙන දැන් ඊළඟට මේ chicken වලට මම එකතු කර ගන්නවා ලුණු කුඩු තේ හැඳි එකක් වගේ. ඉතින් වට රස අනුව ලුණු ප්‍රමාණය අඩු වැඩි කරලා එකතු කරගන්න. ඊළඟට තව ගම්බිරිස් කුඩු වලින් තේ හැඳි භාගයකුත් දා ගන්නවා. මිරිස් කුඩු වලින් තේ හැඳි එකහමාරක් වගේ දා ගන්නවා. දැන් මේ chicken ටික හොඳට කලවම් කරගන්න. මිරිස් කුඩු ලුණු එහෙම හොඳට chicken වලට තැවෙනකන් කලවම් කරගත්තට පස්සේ දැන් මේ chicken ටික පැය භාගයක් වගේ මැරිනේට් වෙන්න තියාගන්න. දැන් ඊළඟට chicken ටික බැද ගන්න හදන්නේ මම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දා ගන්නවා. ඉතින් මම ඔයාලට මුලදීම කිව්වනේ ගැඹුරු තෙලේ නෙවෙයි බැද ගන්න කියලා. මේ ප්‍රමාණයට වගේ තෙල් ටිකක් දාගෙන ඊළඟට සීසන් වෙන්න තියාගත්ත chicken ටික දැන් දා ගන්න. ඉතින් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලිපේ ගෙන්දර හොඳටම අඩුවෙන් තියාගෙන තමයි මේ chicken ටික බැද ගන්න ඕනේ. මොකද අපි ගොඩාක් තෙල් දාගෙන නෙවෙයි මේ chicken ටික බැදගන්නේ. ඉතින් ලිපේ ගෙදර හොඳටම අඩුවෙන් තියාගෙන පීයනකින් වහලා විනාඩි 10ක් වගේ දැන් මේ chicken ටික තම්බ ගන්න. එතකොට තමයි මේ chicken වල ඇතුලේ තියෙන වතුර ටික එළියට උනලා chicken ටික හොඳට තැම්බිලා තමයි ඊළඟට බැදෙන්නේ. එතකොට අපිට මේ chicken ටික බැද ගන්න තෙල් ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ තෙල් අඩු ප්‍රමාණයකින් chicken ටික බැද ගන්න පුළුවන්. දැන් විනාඩි 10කට වගේ පස්සේ පියන අරින්නේ. දැන් chicken වල තියෙන වතුර ගතිය එළියට උනලා chicken ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ඊළඟට මේ chicken ටික එහාට මෙහාට හරවලා බැද ගන්න ඕනේ. ඉතින් තාම ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙනම තමයි බැදගන්නේ. කොයි වෙලේකවත් ගින්දර වැඩි කරගන්න එපා. මේ විදිහට ටිකක් එහාට මෙහාට කරලා බැද ගන්න. ඒ අතරෙම මේ chicken වල තියෙන ස්ටොක් එකෙන් හැඳි 3-4ක් මම මේ වෙලාවේදී අයින් කරගන්නවා. මොකද අපි හදන මේ chicken devel එකේ sauce එකට මේ chicken stock එක ඕන වෙන නිසා එහෙම අයින් කරගෙන මේ වතුර ටික හොඳට හිඳෙනකන් chicken ටික හොඳට ටිකක් රන්වන් පාට වෙනකන් බැද ගන්න. ටිකක් වෙලා යද්දි මේ chicken වල තියෙන වතුර ගතිය හිඳීගෙන යනවා ටික ටික. ඉතින් දිගටම අඩු ගින්දරේ මේ විදිහට එහාට මෙහාට කර කර chicken ටික විනාඩි කිහිපයක් හොඳට බැද ගන්න ඕනේ. ඉතින් ගොඩාක් තෙල් දාගෙන ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ වෙන්නේ මේ විදිහට අඩු තෙල් ප්‍රමාණයකින් chicken ටික වලට හොඳට බැද ගන්න පුළුවන්. තෙල් වලට යන වේදමත් ඔයාට ඉතුරුයි. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතර ඔයාට කරන්න පුංචි මතක් කිරීමකුත් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන පුංචි subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට බලන්න පුළුවන්. ඔන්න දැන් chicken ටික හොඳට බැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපි බැද ගන්න දාගත්ත තෙල් ටිකත් ඉතුරු වෙලා තියෙන විදිහ. මේ විදිහට හොඳට බැදුනට පස්සේ අපිට පුළුවන් chicken ටික දැන් අයින් කරගන්න. අපි දැන් බලමු මේ chicken devel එක හදාගන්න අපිට ඕන කරන අනිත් දේවල් මොනවද කියලා. මෙතන මම අරගෙන තියෙන ටිකක් ලොකු බීලුණු ගෙඩියක් මේ ප්‍රමාණයට කෑලි කපලා පෙති විදිහට වෙන් කරගෙන ඊළඟට හොඳ රීතුණු තක්කාලි ගෙඩි දෙකකුත් පොඩිවට කපලා තියෙනවා. ඒ වගේම තලාගත්ත ඉඟුරු සුදුරුණු වලින් මේ සැඳි එකක් වගේ අරගෙන තියෙනවා. තව මාළු මිරිස් කරලකුත් ටිකක් ලොකු කෑලි වලට කපාගෙන තියෙනවා. ඒ වගේම රම්පේ කොළියකුත් ඕන වෙනවා. ඊළඟට මෙතන මම තක්කාලි සෝස් වලින් මේ සැඳි 4ක් වගේ අරගත්තා. සෝයා සෝස් මේ සැඳි එකක්. සීනි තේ හැඳි එකක්. ඒ වගේම අපිට තව ඕන වෙනවා රස අනුව ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, ඒ වගේම කෑලි මිරිස්. එතකොට මේ තියෙන අපි කලින් chicken බදින වෙලාවේදී අයින් කරගත්ත chicken stock එක. දැන් අපි සෝස් එකක් හදාගමු. මේ chicken stock එකට මම දාගන්නවා තක්කාලි සෝස් ටික. ඒ වගේම සෝයා සෝස් මේස හැඳි එකක් දා ගන්නවා. සීනි තේ හැඳි එකයි. කෑලි මිරිස් වලින් තේ හැඳි එකක්.
ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි එකකුත් දාගන්නවා. තව ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක්. ඊළඟට ලුණු කුඩු වලින් තේ හැඳි භාගයක් වගේ දාගන්නේ. මොකද අපි චිකන් බදින වෙලාවෙදී ලුණු දාගත්ත නිසා. ඉතින් ඔයාලට රස අනුව ලුණු ප්‍රමාණය අඩු වැඩි කරලා එකතු කරගන්න. දැන් මේක සෝස් එකක් වගේ නිකන් හොඳට කලවම් කරගන්න. දැන් ඊළඟට කලින් චිකන් ටික බැදගත්ත තෙල් එකට මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා. දැන් මේ ටික ටිකක් වෙලා බැදගන්න. ඉඟුරු සුදු ලුණු ටික සුවඳිනකම් බැදුනට පස්සේ මම රම්පේ කොළ ටික දාගන්නවා. දැන් ඒකත් දාලා ටිකක් වෙලා මේ විදිහට කලවම් කරලා බැදගන්න. දැන් මේ වෙලාවේදී අපි හදාගත්ත සෝස් එක එකතු කරගමු. සෝස් එක තිබ්බ කප් එකටත් මම තව වතුර චුට්ටක් දාලා කලවම් කරලා මේ විදිහට දාගන්නවා. ඉතින් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන මේ සෝස් එකත් විනාඩියක් දෙකක් වගේ මේ විදිහට හැඳි ගගා තියාගන්න. දැන් ඊළඟට අපි කපාගත්ත මාළු මිරිස් බීලුණු ඒ වගේම තක්කාලි ටික එකතු කරගමු. දැන් මේ ටිකත් සෝස් එකත් එක්ක හොඳට කලවම් කරලා විනාඩියක් දෙකක් වගේ තියාගන්න. ඉතින් මේ දාගත්ත එළවලු ගොඩාක් වෙලා තඹ ගන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගෙන මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් අපි බැදගත්ත චිකන් ටික එකතු කරගමු. චිකන් ටිකක් දාගත්තට පස්සේ මේ සෝස් එකත් එක්ක දැන් හොඳට කලවම් කරගන්න. මේ විදිහට විනාඩි 2-3ක් වගේ ලිපේ තියාගෙන මම දැන් ලිප ඕෆ් කරගන්නවා. ඔන්න දැන් අපේ රසම රස චිකන් ඩෙවල් එක හදාගෙන ඉවරයි. ඉතින් මේ චිකන් ඩෙවල් එක හරිම රසයි. වැඩි වෙලාවක් යන්නේ නැතුව හරිම ලේසියෙන් ඔයාටත් හදාගන්න පුළුවන්. ඔයත් අනිවාර්යෙන් හදලා බලන්න. හදලා රස කියන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.